බං ඔය මේ ළමයට එන්න ඕන වෙලාව කිව්වේ නැද්ද හරියට? මං ස්ටෑන්ඩ් බයි කරා විතරයි ගුරුනාන්සේ. කවුරුහරි පාරේ යන එක ඇසන් කිව්වද? නෑ ගුරුනාන්සේ මම මේ රියසල් එකක් කෙරුවා. මේ ළමයා මේ රියසල් එකක් බලලා ඒක හොඳ ඒක හොඳ. මේ හැබැයි තව පොඩ්ඩක් රියැලිටි ගතිය තියාගත්තා නම් හොඳයි ඈ. රියැලිටි දැන් රියැලිටි නෑනේ ගුරුනාන්සේ. ඒකටම තමයි බං රියැලිටි කියන්නේ. ඒ කියන්නේ බොරුව වුණත් ඇත්ත කියලා හිතන විදියට කරන එකට තමයි රියැලිටි කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ කරණයුන්ගේ දක්ෂතාවයේ තරමට අනුලෝමව බලනයුන්ගේ ගොංකමේ තරම සමානුපාතික වෙන්න තරමට රියැලිටි සාර්ථකයි. ඒක බං ওই ටීවී channel එකක්ද රේඩියෝ channel එකක්ද පන්සලක්ද පල්ලියක්ද මලගයක්ද බණගයක්ද නෑ මාකටින් පාර තමයි තියෙන්න ඕන. ඒ මාකටින් පාර තියෙන තරමට ඒ වැඩේට සෙනගෙකුතු වෙනවා. මිනිස්සු ඒ ගැන කතා වෙනවා. හරිද? ඒ කතා වෙන්න මොකද්ද මේ කතා වෙන්නේ කියලා බලන්න තව කට්ටිය වට වෙනවා. හරි. ඔය සමහරු පිටකොටුවේ බඩු විකුණන්නේ. පිටකොටුවේ බඩු මේ කතාවට අදාළ නෑනේ මල්ලි. ඔයාලා අනිත් වෙලාවට නම් කතා කරන්නේ අක්කාරේ මෙහෙමයි කියලා. මෙතනට ආවහම තුට්ටු දෙකට දාලා කතා කරන්නේ. මගේ වෙලාව ආවහම කතා කරනවා. මොකද්ද බං ඒ උනේ? අනේ මන්ද ගුරුනාන්සේ. මොකද්ද බාර පිටකොටුවේ බඩු කතාවක් කියාගෙන ඔයද කියන් ආපු කතාවට මේ කියන්නේ පිටකොටුවේ වෙන බඩු කතාවක් පටලවා ගත්තනේ. ඒකෙන් මට කියන්න ආපු යතම තුමුණා. හරි කොහොම හරි කමන්නේ දැන් ඔය කෙල්ල පෙරේතේ වැහිලා සීන් එකෙන් එනවනේ මෙතෙන්ට. මම ඒකල්ල ඔය පෙරේතේ අයින් කරන සීන් එක දානවනේ. ඔන්න ඔය මුළු සීන් එකම කාගේ හරි ෆෝන් එකකින් වීඩියෝ කරපන්. හරිද? ඒකල්ල Facebook එකේ YouTube එකේ දැම්මපන්. ඕක යන හූ තියාගෙන වෛරල් වෙලා. හොඳේ කෙල්ලෙක් නිසා කොහොමත් යනවා. අපේ උන් අම්බෝ පන්න බලන්න. දැන් බං කොහොමත් ඔය ටීවී රේඩියෝ වලට වැඩිය ඩිජිටල් මාකටිං පට්ට සක්සස් බං. සස්බස් කිව්වේ මද ගුරුනාන්සේ? යකෝ සස්බස් නෙවෙයි සද්ද නැති බස් జాතියක්.